ඇඳුම මොකක් කියලාද හිතන්නේ? මේ ඇඳුම දූෂණය වෙච්ච අවස්ථාවේ වින්දිතෙක් ඇඳන් හිටපු ඇඳුමක්. ඒ කියන්නේ කිරි දරුවෙක් ඇඳන් හිටපු ඇඳුමක්. මම අද කතා කරන්න හදන්නේ ලංකාවේ මේ දවස්වල ප්‍රසිද්ධ වෙලා තියෙන දූෂණය ගැන විතරක් නෙවෙයි. මම මේ කීප දවසක ඉඳන් බලන් හිටුවා ඉන්දියාවේ වෛද්‍යවරියක් පැය 18ක වැඩමුළුවේ අවසන් කරලා අමානුෂික විදිහට වැඩ කරපු ආයතනයේම දූෂණය වුණා. ඊට අමතරව ලංකාවේ වෛද්‍යවරියක් දූෂණය වුණා. ලංකාවේ ගෑනු ළමෙක් බෙල්ල වල දාගෙන මැරුණා. ඒ අවස්ථාවේ සමහර කට්ටිය හැසිරීම සහ මේ දූෂණය වෙච්ච අවස්ථාවක දූෂණයක් සම්බන්ධයෙන් අපි කතා කරනකොට මේ යන කමෙන්ට් පෝස්ට් දැන් මේ ළඟකදී ඉඳන් පොඩක් වෙනස් වෙලා තියෙනවා. මම ඔයාලට කියන්නම් පෝස්ට් කීපයකුයි මමස් කීපයකුයි මම අද අරගෙන ආවා. එක කමෙන්ට් එකක් තමයි ඉසුරු මදුසංක ලේඩි ඩොක්ටර්ස්ලා කොටට ඇඟ පේන්න ඇඳලා පද්ද ගියාම රහත් වෙච්ච උන් මේ කාලවකවානුවේ නැහැ. ඒ කියන්නේ ඩොක්ටර්ගේ තමයි වැරද්ද. ඩොක්ටර් කොටට ඇඳපු එකේ තමයි වැරද්ද. ඒ කෙනාට පුළුවන් මේ වීඩියෝ එකේ පළවෙනිට මම දාපු ෆොටෝ එක බලන්න. දෙවෙනියට තියෙනවා කොටට ඇඳගෙන ගල එළියේ දාගෙන දිලිසි ඉද්දි ඕන එකෙක්ට තමයි පස්සේ කෑ ගහනවා දූෂණය කරාලු. ඒ කියන්නේ අපි කොටට ඇඳොත් අඳින්නේ ඇවිල්ලි ඉවර ළමාව දූෂණය කරන්න කියලා ඉවර වෙලා අදහස් කරන එකෙන් තමයි. ඊගාව එක තනිඳුනුවන්. ඒ වුණාට ওই දොස්තර ගෑනුන්ගේ හෙන ලයින් තියෙන ස්පිරිතාල වලට ගියාම ලෙඩුන්ට සලකන්නේ 3rd class විදිහට. අරෝ කරපු වරදට නීතියෙන් දඬුවම් ලැබුණට ඕකෙගේ ප්‍රයිවසි කන්සර්න් ගැන වොරි වෙන්න ඕනේ නැහැ. ඇයි එහෙම කියන්නේ? එහෙම කියන්නේ එයාට ඕනේ එයාගේ අර පරපීඩික කාමුකත්වයේ තුලින්. ඕක ලෙඩක්. මේ මානසික මට්ටමේ ගැටලුව ගැන වෛද්‍යවරයෙක්ට ආරාධනා කරනවා වීඩියෝ එකක් කරන්න කියලා. මේ ප්‍රයිවසි කන්සර්න් ගැන අපි මෙයාට අවශ්‍ය මොකක්ද දන්නවද? මේ ලෝකෙ මිනිස්සු ඉස්සරහා පේන්න ඕනේ. දැන් මෙයාට දඬුවමක් දෙන්න ඕනේ කියන එකත් කියන්න ඕනේ. එතකොට නමුත් මෙයා කියන විදිහට ප්‍රයිවසි කන්සර්න් ගැන හිතන්න බෑ. ડોක්ටර්ගේ ෆොටෝ එක එහෙම පෙන්වන්න අපිට අයියේ. කාටද මේ දූෂණය වුනේ? කවුද මේ දූෂණය වුනේ කියලා මෙයාට බලන්න ආසයි. ඊගාව එක්කෙනා. ඊගාව කාරණේට මම එන්නම්. ඊගාව කාරණේ මම දැක්කේ ඉන්දියාවේ වෛද්‍යවරිය දූෂණය වෙච්ච විදිහේ ඒ නිවුස් එකක් හරි ඇහුවනම් මිනිහෙට බත් කන්නවත් බෑ. කකුල් දෙක දෙපැත්තට කඩලා. කකුල් දෙක සම්පූර්ණයෙන්ම අංශක 90කට හරවලා. එතකොට ඒ අවස්ථාවේ එක්කෙනෙක් කමෙන්ට් එකක් දානවා මේක රියල් කමෙන්ට් එකක්. නටන්න ඕනේ 18 වන්නන් සේරම නටන අම්මණ්ඩිලා ටිකක් ඉන්දියාවේ කෙල්ලෙට්ට සාධාරණය කරන්න පුදුම මහන්සියක් ගන්න මේකේ. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් අපහරණයකට ලක් වුණාම මේ සම්බන්ධයෙන් කතා කරන ගෑනු කෙනා ගෙදර ඉංග්‍රීසියට බහැලා තියෙන්න බෑ. පුරුෂ ඇස් දෙකකට පෙන්ලා තියෙන්න බෑ. ඒ කියන්නේ ඒ කෙනාට සම්බන්ධකම් තියෙන්න විදිහක් නැහැ. ප්‍රේම සම්බන්ධතාවයක් තියෙන විදිහක් නැහැ. ඒ කියන්නේ ඒ කෙනා මීට කලින් කිසිම කහමලකින් ඉපදිච්ච මිනිස්සෙක් අම්මෙක් තාත්තෙකුත් නැතුව කහමලකින් තමයි මේ මිනිස්සේ ඉපදිලා තියෙන්න ඕනේ. රෙස්කියු කරන්න බල්ලොන්ව රකින්න ඕන නම් කාට හරි උන් අලිත් බේරන්න ඕනේ. අලි බේරන්න නම්